තුඩුවාව කියන්නේ කොයි පළාතටද ඈ? පුත්තලන් දිස්ත්‍රික්කේ නේ. දැන් මේ කුවේට් එකට ඇවිල්ලා කොච්චර කාලද? සති දෙකයි. ආපු ඒජන්සි නම මතකද? ඔයා මෙහෙට එනකොට එහෙන් අර පුහුණු සහතිකයක් දෙනවා ඒක ඔයාට දුන්න. ඔයා පුහුණු වීම වලට දැම්මේ නැහැ. එහෙන් මෙඩිකල් දැම්මෙත් නැහැ. ඔයාට මෙහෙ එන්න ඒගොල්ලෝ සල්ලි අතට කීයක් දුන්නද? ඉස්සෙල්ලාම පොත හදලා බාර දුන්න පස්සේ 5000 දුන්නා. ඊට පස්සේ ගන්න කියලා 15000ක් දැම්ම බැංකු නම්බරේ කියලා. එහෙම මෙහෙ එයාපෝට් එකකින් ඇවිල්ලා 30ක් දුන්නා මහත්තයා ගෙදර. 30000ක් මහත්තයා ඔක්කොම සල්ලි එතකොට 50000ක් සල්ලි දුන්නා. ඔයා ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා වැඩ කරේ කොහෙද මේ සබානාසර් කියන ගෙදරක. ඒ ගෙදර ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ ඒජන්සි නම දන්නවද ඔයා? එතකොට ඒජන්සි ගෑණි ආවද ඔයාගේ සබානාසර් ගෙදරට? සබානාසර් ගෙදරට ඇවිල්ලා ගෑණි මොකද කිව්වේ? ඒජන්සි ගෑණි මුස්ලිම්ද සිංහලද? සිංහල හොඳට කතා කරනවා. ඊට පස්සේ ඒ ගෑණි ගෙදරට ඇවිල්ලා ඒ ගෑණිට මොකද කිව්වේ? තෙල් තෙල් මේ අංකල් වැඩ කරන්න බන්නේ අංකල් වැඩ කරලා තෙල් වක් කරන්න උතුරෙන් අරන් ඉන්න කියලා. ඔයාට වක් කරන්න. ඔයාට ලංකාවේ බබාලා කී දෙනෙක්ද? මාස කීයද? 4යි. මාස 4යි බබාට. මාස 4ක් තියෙන විදියත් ඒ ඒජන්සියේ කට්ටිය දන්නවා. එතකොට මේ මහත්තයාගෙන් ඔයාට ඒ ගැන කිසි මේ මහත්තයා මොකද ඒ කියද්දි කිව්වා එයාපෝට් එකෙන් කොහොම දෙන්න අස්සම් කරන්න මෙයා කරන්න දෙන්න කියලා. මාත් ඇතුළට දැම්මට පස්සේ මහත්තයා මුකුත් දන්නේ නැහැ. එයාට කොළු මෙහෙට එන්න කියලා. ඒ මේ ඒජන්සි එකට මගට එලකොළු ඔයාට ගෙදර යන්න කියලා එයාට. මහත්තයාට. ඔයා මේ අනිත් ඔයා දැන් මේ කුවේට් එකට එනවා කියලා දන්නෙත් නෑ. ඔයාව එයාපෝට් එකෙන් දන්නේ කුවේට් එකට යනවා කියලා මේවා දෙකක් දීලා දුන්න හින්දා. ඒ කියන්නේ පොලිස් සහතිකයක් ඔක්කොම හොරෙන් පොලිස් මගේ ගම පොලිස් සහතිකයක් ගාම්සිර සහතිකයක් මුකුත් ගත්තේ නෑ. ඔක්කොම හොරෙන්. හොරෙන් ඔයා දැනුවත්ව දේව කරේ නැත්තම් ඔයා නෑ දන්නේ නෑ මට කිව්වේ මෙඩිකල් දානවා යන්න කියලා තියෙන කොටයි. ගාම්සිර සහතිකයක් වුණා. කරලා යනකොට කියන්නම් ඒ කියන්නේ ග්‍රාම සේවක සහතිකේවත් ගත්තේ නැහැ. ඕගොල්ලෝගේ ගමේ ග්‍රාම සේවක මහත්තයාගෙන් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඔයා ආවේ ඕගොල්ලන්ට ඉන්න හිටින්න ඉඩ ගෙයක් දොරක් නැහැ. ඒ නිසා තමයි ආවේ. දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ කොහේ හරි රස්සාවක් කරලා මේ කීයක් හරි හොයාගන්න එකද? ලංකාවට යන්න. එතකොටද ඔයා දැන් මෙහි ඒජන්සිය කොහෙද තියෙන්නේ කින්ද මන්ද කියන්න මොකුත් දන්නේ නැහැ. ලංකාවේ මහත්තයා දන්නවා ඒජන්සිය නම. ඔව් ඒජන්සිය ලංකාවේ මහත්තයා දන්නවා. ඒ ලංකාවේ ඒජන්සිය පෙන්නේ නැහැ මට. ඔයාට පෙන්වුවේ නැහැ. එක්ක ගිනේ පවුම් පාරට එලා තමයි ඔක්කොම ගත්තේ මම. ඔයාට රට යන්න තීරණය කරන්න ඔයා අර සබ් ඔයා හොයාගෙන ගියාද සබ් ඕගොල්ලෝ හොයාගෙන ආවද? සබ්ට අපේ ලොකු මහතා කරලා කියන මම ඊපස්සේ වයිස් මං කෝ වයිස් මගේ වයිස් 22යි. ආනෝ 22 යන්න පුළුවන් කිව්වා. එතකොට නංගි මං අහන්නේ සබ් ඕගොල්ලන්ගේ ගමේ කෙනෙක්ද? වෙන්නත් වෙයි. අපේ ලොකු අම්මා ඉන්නේ. ලොකු අම්මා දන්නව එයා. ඔයා මෙහෙට එනකොට ඔයාට අඩුම තරමේ බැංකු පොතක්වත් හදන විදියක් කියලා දුන්නේ නැහැ. මට කිව්වා ගේ හොඳයි. මොකක් හරි කරදරයක් වුණොත් ලංකාවට අපි ගෙන්න ගන්නවා. මම කියලා කිව්වා. එහෙම කිව්වා. එහෙම කියලා දීද්දි තමයි ඒජන්සියේ මේ කුවේට් රටේ ඉන්න මේ ඒජන්සියේ බලු ගෑණි ඔයාට ඇවිල්ලා තරවටු කරේ. ඔව් ලංකාවේ ඉන්නේ ඒජන්සියේ මේ ඒජන්සිය ගෑණි ලංකාවේ එක්කනේ.
හොඳයි අපේ ආයත පන්නේ කියලා කිව්වා මට. කාර්යයක් මත ඒජන්සියට කතා කරා මට ඒජන්සි නම්බරයක් මුකුත් දුන්නේ ඒජන්සියට ආපු ගමන් තර්ජනය කරා. ඔයා ඒ කියන්නේ ඔයා කුවේට් මේ ලංකාවේ ඉඳලා ඒජන්සියට ආවම තර්ජනය කරා මට එතකොට ෆයින්ඩ් බෑ ගෙදර ගෙවල්ලනේ. මේ කොහෙවත් යන්න බෑ ගෙදරම ඉන්න ඕන අවුරුදු දෙකක්. ෆෝන් දෙන්නේ නැහැ පාවිච්චි කරන්න. කතා කරලා ලංකාවට දෙන්නේ මාස දෙකකට පාරේ එකපාරයි දෙන්නේ කතා කරන්න කියලා කිව්වා. මාස දෙකකට ඒ කියන්නේ ඔයා ඒ අලුත් නිසානේ නැත්තම් මේ කුවේට් එකේ ඕන කෙනෙක් ගියාතේ ටෙලිෆෝන් එකක් තියෙනවා. ඒ ඔයා අලුත් නිසා ඔයාව එහෙම බය කිරීමක් තමයි යා කරලා තියෙන්නේ. කමන්නේ දැන් හරියට මේ ගැන ඔයාට රජෙන් හරි එම්බසි එකකින් හරි මොනවද වෙන්න ඕනේ? ඉන්නේ ලංකාවට යවන්න තුනත් ඒ ඉතින් කාර්යයක් නැතුව කීයක් හරි හොයාගෙන හරි නැත්තම් ලංකාවට යන්න ඕනේ. මොකද ඉන්න හිටින්න තැනක් නැහැ. ලංකාවේ කරන්නේ මුහුදු රස්සාව. මහත්තයා. අම්මත් රටනේ. රයිට්. ඔන්න ඕක තමයි සැබෑ තත්ත්වය. මේ කිසි දෙයක් නොදන්න ළමෙක් මේ කුවේට් එකට ගෙනල්ලා හොර එතකොට හරි වයසටද ඔයා මෙහි ඇවිල්ලා තියෙන්නේ? 22කට තමයි දෙන්නේ. ඔයාගේ පාස්පෝර්ට් එක ඔයා බැලුවද? ඔව් එයාලා කිව්වා මේ කියන්න කියලා කොහෙද යන්නේ කියලාද වැඩට නෙමෙයි යන්නේ කිව්වා. කියන්න කිව්වා මට. එයාපෝට් එකට ලංකාවට. වැඩට නෙමෙයි යන්නේ කියලා කියන්න කිව්වා. ඔව්. ඒ කියන්නේ ඔයාගේ පාස්පෝර්ට් එක ඔයා දැක්කද? ඔව්. ඒකේ ඔයා කියවන්න කරන්න දන්නේ නැහැ නේද? ඒ කියන්නේ වයසක් වැඩියෙන් දාලාද ඒව මුකුත් දන්නේ නැහැ නේ. දැන් ඒජන්සි එක ටෙලිෆෝන් නම්බරයක්වත් දුන්නේ නැද්ද ඔයාලට? අපි ලංකාවේ ඒජන්සියේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා. ලංකාවේ ඒජන්සිය තියෙනවා. මෙහෙ එක්කෙනාගේ නැහැ. එයාලා දුන්නේ මොකද? මෙහෙ ඒජන්සියට ආවම මුන් දුන්නේ නැහැ. මුකුත් උනොත් මේකට කතා කරන්න කියලා කිව්වේ නැහැ. ඔන්න ඕක තමයි අපේ ලංකාවේ මේ කිසි දෙයක් නොදන්න කාන්තාවෝ ඇවිල්ලා මේ මාස 4ක ළමයෙක් ඉන්නවා. මේ සක්කිලි ඒජන්සි කාර්යෝ කරන වැඩ මේ කතාව අහලා මේ ළමයාට සහනයක් ලබා දෙයි කියලා රටවාසීන්ගෙන් මං ඉල්ලා සිටින්නේ මේක දැනුවත් කරන්න පුළුවන් හැමෝම දැනුවත් කරන්න. මොකද මේ බලු ඒජන්සි කාර්යෝ මුන්ව ගහලා එලවන්න ඕනේ. ස්තුතියි.